ඔයාගේ ගෙදරක් තියෙනවද ලස්සනට හිටවපු රෝස මල් එන්නේ නැති රෝස පැල? මල් පැල තවාන වලින් ගේනකොට ලොකු මල් තිබුණට ගෙදරට ගෙනාවම එක මලක්වත් එන්නේ නැහැ. ඉතින් ලස්සනට ලොකුවට රෝස මල් පඳුරක් හදාගන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ගහම පිරෙන්න රෝස මල් ගන්න හරිම ක්‍රමය. සුබ දවසක් කියලා පිළිගන්නවා SL My Vlogs YouTube channel එකෙන් ගේන අලුත් gardening episode එකට. ඉතින් අද අපි කතා කරන්නේ රෝස වගාවේ රහස් ක්‍රම කියන වීඩියෝ එකේ දෙවන වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා රෝස මල් හට ගන්න එකතු කරන්න ඕනි පොහොර වර්ග මොනවද, අපි කොහොමද නිවැරදිව රෝස පැලයක් පොට් එකකට දාගන්නේ, මෙන්න මේ හැම කරුණක් ගැනම එකින් එක පැහැදිලි කරපු වීඩියෝ එකක් මම මීට කලින් කළා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් උඩින් වැටෙන මෙන්න මේ කාඩ් එකෙන් ගිහින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් මම මේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් මල් වගාව ගැන තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඔයා කැමති නම් අනිවාර්යයෙන්ම අපේ SL My Vlogs channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා දැන් අපිත් එක්ක එකතු වෙන්න. හොඳයි, එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක අද අපි යමු අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි පැලේ සිටවන වගා මාධ්‍ය. ඒ වගේම පැලේ අපි සිටවන්න ගන්න පොට් එක. ඉතින් මේ ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරපු නිසා මම අද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මේ වගේ නිවැරදිව පොට් කරගත්ත රෝස පැලයකින් කොහොමද අපි නිරෝගීමත් මල් ලබා ගන්නෙ? ඒ වගේම මේ පැලේ නිරෝගීව වර්ධනය කරගන්නේ කොහොමද? ඉතින් ඒ කියලා දීපු විදියට නිවැරදිව පොට් කරගත්ත පැලය එතනින් පස්සේ අපි මේන්ටේන් කරන විදිය ගැන අනිවාර්යෙන්ම දැනීමක් තියෙන්න ඕනි. මොකද ඒ පැලය නඩත්තුව හරියට නිසියාකාරව කරොත් තමයි අපිට ලස්සන මල් පඳුරක්, ලස්සන රෝස මල් පඳුරක් අරගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ රෝස මල් පිපිලා ඒකේ මල් පෙති හැලුණට පස්සේ ගෙඩියක් වගේ තියෙන මෙන්න මේ කොටස. අන්න ඒ ගෙඩිය වගේ කොටසේ තමයි රෝස මල් වල රෝස බීජ හැදෙන්නේ. ඉතින් අපි ඒකට කියනවා රෝසිප් එකක් කියලා. මේ රෝසිප් එක අනිවාර්යෙන්ම කප්පාදු කරලා රෝස පැලයෙන් ඉවත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් රෝස පැලේ මල් එන එක වගේම පැලය වර්ධනය වෙන එක බාල වෙනවා. ඉතින් රෝසිප් එකක් වෙනකම බලන් ඉන්නේ නැතුව රෝස මල් පරවීගෙන එද්දිම මේ මල කපලා ඉවත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේකෙදි මේ මල් කපලා ඉවත් කරන්න ඕනි හරිම ක්‍රමවේදයට. අපිට හිතුමනාපෙට මල් කපලා ඉවත් කරන්නත් බෑ. මොකද එහෙම වුණොත් සමහර වෙලාවට පැලය වර්ධනය සම්පූර්ණයෙන්ම බාල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හිතුමනාපෙට අපි පැලය කප්පාදු කරන්න ගියොත් ඒ පැලයට ඊට පස්සේ හටගන්න මල් ගොඩාක් පුංචි මල් තමයි හටගන්නේ. මොකද අපි නිවැරදි ක්‍රමවේදයට කප්පාදු කරපු නැති එක නිසා තමයි එහෙම වෙන්නේ. නිවැරදිව මේ වගේ රෝසිප් එකක් එහෙමත් නැත්නම් පරවුණු මල් කොටසක් නිවැරදිව කප්පාදු කරන්න මෙන්න මේ විදියට. පරවුණු රෝස මල පරවෙච්ච රෝස මලේ ඉඳන් වැඩිලා තියෙන පළවෙනි කොළ පහ ළඟින් තමයි අපි කප්පාදුව සිදු කරන්න ඕනේ. ඒ වගේම අපි මේ පළවෙනි කොළ පහ ළඟින් කපද්දී අඟල් කාලක උඩින් කපන්න මතක තියාගන්න. ඔයාලා දැකලා ඇති හැම කොළයක් ඇතුල් පැත්තෙම චූටි නොඩ් එකක් වගේ කොටසක්. අන්න ඒකෙන් තමයි අපිට අතු ලබා ගන්න පුළුවන්. අපි හිතමු පරවෙච්ච මල් පහලින් තියෙන කොළ දෙකක් ළඟින් කප්පාදුව කරා කියලා. එතකොට එන්නේ ගොඩාක් පුංචි සාරවත් නැති මලක්. ඉතින් අපිට සාරවත්ව ලස්සනට මල් පඳුරක් විදියට ගොඩක් සාරවත් මල් ලබා ගන්න ඕන නම් ඒ වගේ තැනකින් කප්පාදු කරොත් අපි බලාපොරොත්තු වෙන විදියට රෝස පැලය නිරෝගීව මල් ලබා ගන්න බෑ. ඉතින් ලොකු මල් ප්‍රමාණයක් ගන්න ඕනි නම් මෙන්න මේ වගේ පරවුණු මලේ ඉඳන් කොළ පහක් වෙනකල් පහලින් තමයි කප්පාදු කරන්න ඕනේ. ඒ වගේම කප්පාදු කරන්න ඕනෙත් අපි ආනත හැඩයට. ඇයි මේ ආනත හැඩයටම කපන්නේ? කෙලින්ම අතු කෑල්ල අපිට කපන්න පුළුවන් කියලා මෙන්න මේ ප්‍රශ්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අතු කෑල්ලක් අපි රෝස අතු කෑල්ලක් ආනත හැඩයට කපන්නේ රෝස පැලවලට අපි සාමාන්‍යයෙන් වතුර දානවා. එතකොට වැස්සට තෙමෙනවා. ඉතින් අපි කප්පාදු කරපු අර කැපුම එතකොට අපි ආනත හැඩයට කැපුවොත් ඒ කැපුමට වැටෙන වතුර එහෙමම පහළට වැටෙනවා. හැබැයි අපි මේ කැපුම කෙලින් අතට කැපුවොත් ඒ වතුර බිඳුව අපි කප්පාදු කරපු තැනේ රැඳෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට මේ කැපුම් කොටස කුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දිලීර ආසාදන වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි රෝස කප්පාදුවේදී කැපුම් සිදු කරද්දී ආනත හැඩයට කපාගන්නේ. අපිට ලස්සන රෝස පඳුරක් ගන්න ඕන නම් කැපුම කොළ පහ පිටතින් තියෙන පැත්තෙන් කපන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
එතකොට අලුත් අතු පැලයට පිටතින් තමයි ගන්න පුළුවන්. එතකොට හොඳ ලස්සන පිරිච්ච රෝස පඳුරක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කප්පාදුවේදී කරපු කැපුම් කොටස දිලීර ආසාදන වලින් බේර ගන්න අපිට පුළුවන් කහ කුඩු ටිකක් කැපුම් කොටසේ ආලේප කරන්න. එහෙමත් නැත්නම් අඟුරු කුඩු ටිකක් වුණත් අපිට පුළුවන් ඒ කැපුම් කොටසේ ගා ගන්න. ඉතින් ඔයාලට ගෙදර තියෙනවා නම් කැප්ටාන් වගේ දිලීරනාශක වර්ග ඒවා වුණත් අපිට පුළුවන් මේ කැපුම් කොටසේ ගා ගන්න. ඉතින් සරලම දේ තමයි අපේ ඕනම ගෙදරක තියෙනවනේ කහ කුඩු. ඉතින් අපිට පුළුවන් කහ කුඩු පුංචි ප්‍රමාණයක් අරගෙන ඒ කැපුම් කොටසේ ආලේප කරන්න. කප්පාදුව කරලා ඉවරුණාට පස්සේ දැන් අපිට මල් ගොඩාක් මේකෙන් ලැබෙනවද? නැහැ. ඊට පස්සේ කප්පාදුව සිදු කරපු රෝස පැලය තියෙන පොට් එකේ පස්ස හොඳට බුරුල් කරලා ඒ පෝච්චියටම අපිට පුළුවන් කොම්පෝස්ට් පොහොර කොටස් එකකට ගොම පොහොර කොටස් භාගයක් එකතු කරලා වේලගත්තු ඇල්බීසියා කොළ, සමහරු මේකට වැටමාර කොළ කියලාත් කියනවා. අන්න ඒ කොළ ටිකක් වේලලා කුඩු කරලා අරගෙන අර ගොම කොම්පෝස්ට් පොහොර එකතු කරපු මිශ්‍රණයටම එකතු කරගන්න. ඊට පස්සේ ඒ පස් මිශ්‍රණය අපි අර කප්පාදු කරගත්ත පැලය තියෙන පෝච්චියට එකතු කරගන්න ඕන. ඉතින් පැලේ හොඳින් දළු දාලා ඉක්මනට වැඩෙන්න අපිට පුළුවන් මේ පොට් එකට යාරමිලා කම්ප්ලෙක්ස් කියන පොහොර තේ හැඳි එකක් එකතු කරන්න. මේකෙන් පැලේ ඉක්මනට අලුතින් දළු දාලා පැලේ වැඩෙන්න ගන්නවා. ඉතින් යාරමිලා නැත්නම් ඔයාට පුළුවන් නිල් කැට දම් කැට පොහොර වර්ග එකතු කරන්න. ඊට පස්සේ සාමාන්‍ය හිරු එළිය වැටෙන තැනක මේ පැලය ඔයාට තියන්න පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් සති 2-3ක් යනකොට වෙනස කොයි වගේද කියලා. ලස්සන රෝසමල් පඳුරක් ඕනි නම් මෙන්න මේ ක්‍රමය try කරලා බලන්නකෝ. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම්. ඉතින් ඔයාලට මේ පිළිබඳව තව ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා මල් වගාව ගැන ඉගෙන ගන්න ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම SL My Vlogs අපේ YouTube channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක් අහලා තිබුණා මල් වගාව ගැන e-book එකේ විස්තර. මෙන්න මේ WhatsApp number එකෙන් ඔයාට පුළුවන් ඒ e-book එක අපින් මිලදී ගන්න. එහෙනම් ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.